සිරුර දිගේ වැගිරෙන මේ දහඩිය බින්දු සොබාදහම අපෙන් අය කරන වන්දියයි. දරාගණ්ඩ බැරිමතන මුළු ලෝකයම ඇස්සිදිරියේ බොඳවිලා යන මොහොත. පිපාසයෙන් පැලී ගිය දෙතොල් වතුර බින්දක අගියේ ලොවටම කියා දෙනවා. අහස කැරකෙනවා. පොළව ගිනිගන්නවා. පියවි සිහිය පවා අද මිරිංගුවක්. මේ කුඩා සිරුරු වලට මේ දරුණු රස්නය දරාගණ්ඩ බැහැ. අඩියක් තියෙන හැම වාරයක්ම දැනෙන්නේ රත්තුණු යකඩයකින් පිච්චෙන වේදනාවක්. පාරවල් මිරිංගුවක් වගේ දියවිඩ්ඩි ගමනාන්තය තවත් ඈතට යනවා. පොළව ඇතුලේ තද ඇත්තේ ඉතිරි වුණු වියලි බව විතරයි. යකඩ පෙට්ටියක් වගේ රත්තුණු වාහන ඇතුලේ මිනිස්සු හුස්ම හොයනවා. අහස දිහා බලන් හිටපු ගොවියාගේ බලාපොරොත්තු අද කුඹුරේම වැළලිලා. සතුන් පවා හෙවණක් හොයන්නේ ජීවත් වෙන්න තියෙන ආශාව නිසාමයි. කරකැවෙන විදුලි පංකාවත් අද විසුරුවන්නේ රස්නය විතරමයි. තත්පර කිහිපයකින් දිය වෙලා යන මේ අයිස් කැටය අද අපේ හෙට දවස වගේ. අහස මැද තියෙන මේ ගිනි බෝලය අද අපේ දඩයක්කාරයෙක් වෙලා. පිබිදෙන්න කලින්ම මැලවී යන මල් මේ රස්නේ කටුක බව කියාපානවා. උගුර ඇතුලේ දැවෙන ගිනි අඟුරු එක වතුර බින්දක් දහසක් වටිනා මොහොතක්. නගරේ පාළු වීදි මිනිස්සු අද හිරුට බය වෙලා. දහඩිය මුගුරු මැද ජීවිතය ගැටගහ ගන්න දගලන මිනිස්සුන්ගේ ඉවසීම අද පරීක්ෂාවට ලක් වෙලා. වතුර පෝලියම තියෙන මේ හිස් භාජන අපේ හෙට දවසේ හිස්කමද? ලිපෙන් එන රස්නයයි අහසින් එන රස්නයයි මැද හෙම්බත් වුණු අම්මා කෙනෙක්. ඒත් ඒ එක වතුර බිඳක් ගෙනේන සැනසීම මුළු ලෝකයක් වටිනවා. සිසිලස කියන්නේ අද අපට තියෙන ලොකුම සැපතයි. මහා වෘක්ෂයක සෙවන සොබාදහම අපිට දෙන අවසාන රැකවරණය. තැඹිලි වීදුරුවක තියෙන ඒ ස්වභාවික සිසිලස තත්පරයකට හරි ගින්දර නිවනවා. පොඩි ගිනි පුපුරක් ඇති මුළු වනාන්තරයක්ම අලු වෙලා යන්න. රස්නේට ඔරොත්තු නොදෙන පුංචි දරුවෝ අද පන්තිකාමරයේදීත් අනතුරේ. අපේ තාක්ෂණය පවා අද මේ රස්නේ හමුවේ අඩපන වෙලා. පාලමක් යට හෙවණක් හොයන කම්මරුවෙක්. ඔහුට ලෝකයේම අද ගිනි ගොඩක්. අහස රතු වෙලා. මේක සුබහදහමේ නිහඬ අනතුරු ඇගවීමක්. ඉරිතැලපු පොළව මැද තවමත් ඉතිරි වුණු ඒ එකම එක කොළපාට පත්‍රය අද අපේ බලාපොරොත්තුවයි.